වගේ කෑලි ටික හයි කරලා කෙලින්ම මේක රෝඩ් කාර් එකට ගන්න එක තමයි තියෙන්නේ සර්. ඔව්නේ. ඒක තමයි දැන් මේක වාගේ වැඩි ඉවරනට පස්සේ මේක ලස්සන දැක්කම නිකන් අල්ලන්නත් බය වගේ එච්චර මෙච්චර වියදම් කරලා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරනකොට මේකේ ඩීටේල් කියන එක නම්බර් 1. නිකන් මේ පාරේ දීපු වාහනකුත් නෙවෙයිනේ මේ එක්ස්ට්‍රීම් කන්ඩිෂන් වල දාන්න මේක ලංකාවේ හැම ට්‍රක් එකේම දුවලා තියෙනවා. ඔව්. ඕගොල්ලන්ට මතක ඇති අශාන් සිල්වාගේ රේස් කායක වීටෙක් මෝටර්ස් ආයතනයට අරගෙන ආවා සම්පූර්ණ රිස්ටෝරේෂන් එකකට. ඉතින් ඕගොල්ලන්ට ඒ ගාම මතකත් ඇති අපි කොහොමද රිස්ටෝරේෂන් එක ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන ආවේ කියලා. ලාස් එපිසෝඩ් එකේ අපි පෙන්නවා අපි බොඩි ජිග් එකේ දාලා ටින්කරින් වැඩ ටිකයි බොඩි ලයිනින් වර්ක් එකයි කරන විදිය. අද තමයි අශාන් සිල්වාගේ කාර් එකේ ෆයිනල් පේන්ට් එක අපි කරන දවස. දැන් අපිට තියෙන්නේ ෆයිනල් කෝට් එක හදාගන්න එකේ පේන්ට් මික්සිං ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ කියලා. අපි පේන්ට් මික්සිං යුනිට් එකට ගිහලා බලමු අපි පේන්ට් එක කොහොමද හදන්නේ කියලා. අවුරුදු 30ක් පරණ චැසි එකක්. එතකොට පේන්ටිං ප්‍රොසෙස් එකේ ස්ටෙප්ස් 4කට අපි දාගන්න පුළුවන් ඒක. එතකොට මේකේ පළවෙනියටම අපි අන්ඩර්කෝට් එකක් කරනවා. අන්ඩර්කෝට් එකෙන් පස්සේ අපි ෆිලේ එකක් පාවිච්චි කරනවා. ඒ ෆිලේ එකක් පාවිච්චි කරන ඇත්තටම ඊට පස්සේ අපි පේන්ට් බේස් එක ඇත්තට මේ ෆිලේ එකත් එක්ක හොඳට මික්ස් කරලා අල්ල ගන්නවා චැසි එකට. ඊට පස්සේ අපි ඊට පස්සේ තමයි ක්ලියර් කෝට් එක ගන්නේ. ඒකේ ක්ලියර් කෝට් එකේදී හීට් රෙසිස්ටන්ට් ඒ වගේම ග්ලොසිනස් පේන්ට් ප්‍රොටෙක්ෂන් එක හැම දෙයක්ම ලබා දෙන්නේ ක්ලියර් කෝට් එකෙන්. ඒ ස්ටෙප්ස් අතරත් අපි කවර් කරගන්නේ අපි වීටෙක් මෝටර්ස් මම අයිතිකරුවෝ විදියට ප්‍රවුඩ්ලි කියන්න තියෙන්නේ මම අවුරුදු 11ක් ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ඩිබිය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් අපි බලමු අපේ ඒෂියන් පේන්ට්ස් කෝස්වේ ඒගොල්ලන්ගේ ලැබ් එකක් වෙනම අපි ගාව තියෙනවා ඉන් හවුස් පේන්ට් මැෂින්ස් උත් එක්ක වඩ සිලෙක්ට් කරගන්න පුළුවන් කලයක වගේ. පේන්ට් එක ඇත්තටම මට පේන්ට් එකේ පාට තෝරගන්න ඉතින් මේ ඒ කියන්නේ ගොඩක් අමාරු නම් කියන්නේ මට අමාරු නම් මොකද එච්චර පාට දෙනවා කහ පාට කොහොම එක පාටක් දෙකක් නෙවෙයි තියෙන්නේ ගොඩාක් වේරියේෂන් එකක් තියෙනවා ඉතින් බොහොම අමාරුවෙන් සාම්පල්ස් 10කට වඩා කරලා ගල්ලා කොහොම හරි මට ආස පාට සිලෙක්ට් කරගත්තා ඉතින් ඒෂියන් පේන්ට්ස් කෝස් එකට පුළුවන් වුණා මට ඒ පාට දෙන්න ඒ පාට කාර් එකට ඇප්ලයි කරාට පස්සේ ඒ ඇවිල්ලා තියෙන ෆිනිෂ් එක ඇත්තට මේක සතුට කියලා නිම කරන්න බෑ එච්චර ඇත්තට මට ගොඩක් සතුටුයි ගොඩක් ලස්සනයි ඒක. හලෝ කාංචන good morning කොහමද? නෑ ආවා. thank you. මගේ බබා බලන්න. මම වැඩක් නැහැ කියලා දැන් කහ පාට වෙලා තියෙනවා. ඔව්. පරණ කාලේ මතක් කරනවා. වැඩක් නැහැ කියලා. මේ එළිය තියෙන දැන් අන්ඩර්කෝට් එක ගහලා තියෙන්නේ නේ. කෝට් එක කරලා තියෙන්නේ. ඇතුලේ සම්පූර්ණයෙන්ම අපි අන්ඩර්කෝට් කරලා ලැක කරලා ෆිනිෂ් කරලා ඉවරයි. මේ දැන් අර කලයකට මෙන්න අන්ඩර්කෝට් එක තමයි මේ දැන් දාලා තියෙන්නේ. ඔයගේ හරි පාට තමයි මෙතන ඇතුලේ තියෙන්නේ. තියෙන්නේ. right. okay. එතන මුළු කායේම දැන් එළියයි ඇතුලයි ඔක්කොම ඒ කලයක තමයි සම්පූර්ණයෙන්ම අපි එන්නේ නේද? right. ෆැක්ටරි ආවට වඩා හොඳට තියෙන්නේ වගේ යන්න මට වෙන්නේ. පෝස්ට් ඩිබිය ගහලා තියෙන්නේ. ඒකයි වීටෙක් මෝටර්ස් එකේ වැඩ තමයි වැඩක් නැහැ කියලා. දැන් මේක කාංශන මේක ගහන කලින් මේකට යට කෝටිං එක මොකද්ද කොහොමද උනේ? සම්පූර්ණයෙන් අපි ප්‍රයිම එක කරලා තියෙන්නේ. right. ඒ නිසා දැන් මේකේ ස්ටීල් ප්‍රොටෙක්ෂන් එකයි පේන්ට් ප්‍රොටෙක්ෂන් එකයි මෙතන ඇතුලේ සම්පූර්ණයෙන්ම ඉවරයි. right. ඒත් අපිට දැන් මේකේ එළියේ අන්ඩර්කෝට් එක ඉවරයි. ඊට පස්සේ තියෙන්නේ කෙලිම් බූත් එකට දාලා සම්පූර්ණ පේන්ට් එක ඉවර කරගන්න. right. right. මේක ලොකු පේන්ටිං ප්‍රොසෙස් එකක අන්ඩර්ගෝ කරා. ඒ කියන්නේ අන්ඩර් කැරේජ් එක, එන්ජින් බේ එක, කාර් එක ඇතුළ, කාර් එක පිට ඉතින් මේක මුලින් ඉඳලම මේ හදුවා. ඒ කියන්නේ රිස්ටෝරේෂන් එකක් ගියේ. ඉතින් ඇත්තටම වීටෙක් මෝටර්ස් සෑහෙන මාන්සිලා මේ වැඩේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා වීටෙක් මෝටර්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ කාස් රිස්ටෝර් කරන තැනක් නෙමෙයි. හැබැයි මේක ඒගොල්ලෝ අපේ ස්පෙෂල් ප්‍රොජෙක්ට් එකක් විදිහට තමයි ගත්තේ. ඉතින් අපේ මේ ප්‍රොජෙක්ට් එක බාරගත්ත එකටත් අපි ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනේ.
හොඳම පේන්ට් එක සහ හොඳම ගරාජයකින් තමයි මේක අපි වැඩේ කරේ. ඉතින් මම හිතුවටත් වඩා හොඳට මේක ආවා. දැන් ආයිමත් කාර් එක මෙතනින් ඉඳලා යන්නේ අපේ ලැපිටිස්මන් වර්ක්ෂොප් එකට. ඉතින් එතනින් තමයි දැන් ඉතුරු වැඩ ටික පටන් ගන්න තියෙන්නේ. ඉතින් වැඩ ගොඩාක් තියෙනවා. මේක අවුරුදු 30ක් පරණ කාර් එකක්. ඉතින් ඉන්ටීරියර් පාර්ට්ස් එහෙම ගොඩාක් ප්‍රශ්න තියෙනවා. දැන් මේවා අපි දැන් ගොඩක් දේවල් හොයාගෙන තියෙන්නේ. තව තියෙනවා හොයාගන්න දේවල්. ඒ වගේම එන්ජින් එක රීබිල්ඩ් කරන ප්‍රොසෙස් එකක් තියෙනවා. එතකොට සස්පෙන්ෂන් ටික අලුතෙන් ඔක්කොම ටික හදාන්න ඕනේ. ඒවා ප්‍රොසෙස් එකක් තියෙනවා. හයි කරන එකේ ඒකේ ඇනේ පවා හැම දෙයක්ම පිරිසිදුව හයි කරන්න ඕනේ. ඉතින් ඔයගලන්ට ඒ ප්‍රොසෙස් එක ඉස්සරහා මේ එපිසෝඩ්ස් වල ඉස්සරහා සති වෙලා ඔයගලන්ට මේක බලා ගන්න අනිවාර්යයෙන් පුළුවන් වෙයි. ඉතින් ඕක තමයි තත්ත්වය. අපිත් එක්ක දිගටම රැඳී හිටින්න. මේ ප්‍රොසෙස් එක ඉවර වෙනකන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද A to Z කාර් එකක් රිස්ටෝර් වෙලා පාරට එන්නේ කියලා. බොහොම ස්තුතියි.